මාස 3ක් ගියා මේ ඉන්න කට්ටිය මාස 3ක් ගියා මේ මිනිස්සුන්ට හොයාගන්න. ඒ අතරේ එහෙම හොයාගත්ත මිනිස්සු අවුරුද්දකින් මේ අවුරුදු කටේ තියද්දි මේ මිනිස්සු එළියට දැම්මා. මේ මිනිස්සු එළියට දැම්මා අපිට අපේ දරුවන්ගේ ජීවිත, අපේ දරුවන්ගේ අධ්‍යාපනය, අපේ දරුවන්ගේ රැකී ආරක්ෂා නැති කරා මේ මිනිස්සු. මේ මිනිස්සු නැති කරලා අපි එළියට දැම්මේ. එතකොට අපි මේ පත්වෙච්ච රජය පත් කරන්න අධිකරණ යටතේ අපේ කවුද මේ අරුණ ජයසේකර මැතිතුමාගේ යටතේ වැස්ස අවුව නොබලා ස්ටේජ් වල නැගලා අපි මේක මේ රජය පත් කරපු හින්දා අපි මේ කරේ. මේ රජය පත් කරපු හින්දා අපි මේ කරේ. ඒගොල්ලෝ ගිය අවුරුද්දේ ඒගොල්ලෝ ඉවත් කරේ මේගොල්ලන්ට තියෙන කිසිම සුදුසුකමක් නොහැකියාව හේතුවෙන්. නමුත් ඉතින් ඊට පස්සේ මේක රාජ්‍ය රැකියාවට ගිය රජයෙන් යෙදුවේ සම්පූර්ණ වෘත්තීය කුසලතාවයන් හෙබි. ඊට පස්සේ ඒ කියන්නේ වෛද්‍ය වෘත්තිය, ගිනි නිවාරණ වෘත්තිය, ඊට පස්සේ ගිනි නිවීම ආදී සියලුම කරුණු කාරණා මේ මුල ඉඳන් අගට බලලා තමයි මේ කට්ටිය මේකට යොමු කරේ. නමුත් ඉතින් අනිවාර්යයෙන්ම අනුතරය කියන්නේ අපි ගමුකෝ වැලිපැන්න ඒරියා එකේ පුයල් බවුසරයක් අනුතරපත් වුණොත් එහෙම. ඉතින් මේ හයිවේ එකේ දෙපැත්තේ වැටවල තියෙන බව ඇත්ත. වැටෙන් එහා පැත්තේ ඉන්නේ එක පාසලක් වෙන්න පුළුවන්. නැත්තම් සිවිල් නිවාස වෙන්න පුළුවන්. පුංචි දරුවෝ සෙල්ලම් පිටියක් වෙන්න පුළුවන්. අනුතර සිදුවෙන එක කාටවත් කියන්න බෑ. ඔබට මට කියන්න බෑ. ඉතින් අනුසහිත පුයල් බවුසරයක් වගේ එකක් බ්ලාස්ටිං ඒජන්ට් එකක් වුණොත් ගින්නක් එක පෙට්‍රල් වගේ එකක්. වපසරේ කොච්චරද කියලා අපිට කියන්න පුළුවන්ද? අපේ හැකියාවන් තියෙනවා ප්‍රගුණ කරන්න ඕනේ. අපි කොහොමද මිනිස්සු රෙස්කියු කරන්නේ? අපි කොහොමද මිනිස්සුන් අනිත් කට්ටිය හොස්පිටල් ගත කරන්නේ? අපිට මොනවද අවුරුදු දින සම්පත්? ඉතින් මේව එකෙක්වත් හොයලා බලලා තියෙනවද? අහලා බලන්න විද්වත් පිරිසක් දාලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ අනිවාර්ය ගින්නට ඇතුවීමට හේතු මොනවද කියලා. නොසලකිරීමත්කම, නොදුනුවත්කම හාස්‍ය අනතුරු ප්‍රශ්න කරනවා. අපි ඉල්ලන්නේ බලධාරීන්ගෙන්. මේ අපේ ලංකාවේ ඉන්න ගිනි විශේෂඥවරු මේකට වග කියන්න. මොකද මේ ඇත්තටම මේ විමල් රත්නායක මහතා, අනුර ජයසේකර මහත්තයලා මේව ගත්තේ ඒගොල්ලන්ගෙන් අහලාද දන්නේ මේ තීරණ ගත්තේ. මොකද මේක දෙන්න තුන් දින ගන්න තීරණයක් නෙමෙයි. මාලිමාව කියන්නේ අපේ ආණ්ඩුවක්. අප කැප වෙච්ච ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ වැඩ තියෙන කෙලින් වැඩ තියෙන්න ඕනේ. අපි කැමති නැහැ දූෂණ වැඩවලට. අපිත් කැමති නැහැ මුදල් නාස්තියට. අපි කැමති නැහැ වංචාවට. අපි කැමති නැහැ හොරකම් කරන්න. අපි කැමති නැහැ. අපි හොරු නෙමෙයි මේකේ. අපි ඇවිල්ලා ස්වච්ඡාවෙන් ලංකාවේ ඉන්න මේ අපි වගේ පුද්ගලයෝ බොහොම අඩු සංඛ්‍යාවක්. අහලා බලන්න පය ඉන්න විද්වතුන්ගෙන් අහලා බලන්න. පයි බ්‍රිගේඩ් වල චීෆ් ලගෙන් අහලා බලන්න. ඇත්තම අපි හොඳ කෝස් කරලා අපි ඉතින් මේ 122 එකපාරටම අපි දොට්ට දැම්මා. අපි ඔය දොට්ට දාන්නේ නිකන් විදියට නෙමෙයි. මේ කම්බි කැපුවා හොරු ඒ වගේ කියලා. අපි අදරෙන්නේ කවුරුත් හොරකම් කරන්නේ නැහැ. මේන් ඔක්කොම අදරෙන්නේ අපි හොරකම් කරන්නේ. අපි හොරකම් කරලා පුරුදු වෙච්ච අපි එහෙම කළත් නැහැ. අපේ ජොබ් එක අරන් බලන්න. ඒ ලාභය බලන්න. ඉතින් ඒ වගේ අපි මේ ගිනි නියමයක සොයා අපේ ගුවන් හමුදා, නාවික හමුදා, පොලිසිය හිටියා. අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිසියත් අපේ මෙඩිකල් ටීම් එකේ හිටියා. සියලු දෙනා මේ සන්නද්ධ සේවාවල සේවය කරපු පිරිසක් ඉතාමත් විශිෂ්ටව සේවය කරා. අපි මේ විශේෂ කාර්ය බලකාය අපි හොඳ නැතේ පහත් කරනව නෙමෙයි. ඔවුනුත් විශිෂ්ට සේවයකට සඳහා කැප වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් මේ පයෙන් රෙස්කියු ජීවිත ගලවා ගැනීම ගිනි නිවෙන් වංශයට නෙමෙයි ඔවුන් විශිෂ්ටව. ඔවුන්ට පුළුවන් උඩු මේව අල්ලන්න, පාතාලේ මාර්ග ගන්න ආරක්ෂක කටයුතු. අපි කියන්නේ ඔවුන්ව යොදා ගන්න ඒ කටයුතු වලට ඔවුන්ට සෑහෙන වියදමක් දරලා තමයි මේ පුහුණුව දෙන්නේ. අපේ විශේෂ බලකාය වගේ ඔවුන්ගෙන් ගන්න පුළුවන් පුහුණුවට අදාළ සේවය ගන්න. මේ නැත්තම් මේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රීම අහලා අනවශ්‍ය දේවල් වලට යොමු කරලා මේ මිනිස්සු හැල්ලුවට ලක් කරන්න එපා කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ පාරණ ඉදිරිපත් කරා. මහා මාර්ග අමාත්‍යතුමාට සියලු දෙනාට සුබ උදෑසනක්. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 22 කාලයක් නිම කළ විශ්‍රාමික බල්ලත් නිලධාරී ජයවර්ධන. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනිනීම හා ජීවිත ගලවා ගැනීම ඒකකයේ ඊයේ මධ්‍යම රාත්‍රී වෙනතුරු අපි සේවය කරා. අවුරුදු 11ක කාලයක් පොලිස් විශේෂකාරී බලකාය විසින් ක්‍රියාත්මක වුණු ඒ රාජකාරිය අවුරුදු 11ට පස්සේ 2024 මාර්තු මාස 10 වෙනිදා මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ නිලයන්ට බාර දුන්නේ ආරක්ෂක මාණ්ඩික ප්‍රධානී සමෙන් සිල්ලා මෙතුමාගේ අධික්ෂණයක් යටතේ ත්‍රී පෝසස් වලට මේක මේ ත්‍රී පෝසස් වල විශ්‍රාමිකයන්ට මේ වෘත්තීය සුදුසුකම් ඇතුව මේක ඉන්ටර්වයුව කරලා අරගෙන තමයි මේක බාර දුන්නේ. මාස 3ක් ගියා මේ ඉන්න කට්ටිය මාස 3ක් ගියා මේ මිනිස්සුන්ට හොයාගන්න.
ඒ අතරේ එහෙම හොයාගත්ත මිනිස්සු අවුරුද්දකින් මේ අවුරුදු කටේ තියද්දි මේ මිනිස්සු එළියට දැම්මා. මේ මිනිස්සු එළියට දැම්මා අපිට අපේ දරුවන්ගේ ජීවිත, අපේ දරුවන්ගේ අධ්‍යාපනය, අපේ දරුවන්ගේ රැකී ආරක්ෂා නැති කරා මේ මිනිස්සු. මේ මිනිස්සු නැති කරලා අපි එළියට දැම්මේ. එතකොට අපි මේ පත් වෙච්ච රජය පත් කරන්න අධිකරණ යටතේ අපේ කවුද මේ අරුණ ජයසේකර මැතිතුමාගේ යටතේ වැස්ස අවුව නොබලා ස්ටේජ් ගහලා ස්ටේජ් වල නැගලා අපි මේක මේ රජය පත් කරපු හින්දා අපි මේ කරේ. මේ රජය පත් කරපු හින්දා අපි මේ කරේ. අයි අපි මේ විදිහට අසරණ කළ බිමට දැම්මේ. මේ මිනිස්සු මේකේ මේ දැනට යන RD එකේ කරන ක්‍රියාවල් හොයලා බලලා අපෙන් මේක පාඩුවක් වුණාද RD එක යන මාර්ගයෙන් පාඩුවක් වුණාද කියලා හොයලා බලලා මේකට නිසි පියවරක් ගත යුතුයි. දක්ෂිණ අධිවේගී මාර්ගය මේ වෙනකොට තියෙන ගොඩක් අනුතුරේ ඒ කියනවා නම් මීට වසර 11කට පෙර මේ කරපු විශේෂකාර්ය බලකාය සිදු කළ මේ රාජකාරිය ජීවිත බේරා ගැනීම හා ගෙනීම රාජකාරිය අවුරුදු 11කට පෙර ඒගොල්ලන් ගිය අවුරුද්දේ ඒගොල්ලන් ඉවත් කරේ මේගොල්ලන්ට තියෙන කිසිම සුදුසුකමක් නොහැකියාව හේතුවෙන්. නමුත් ඉතින් ඊට පස්සේ මේක රාජ්‍ය රැකියාවට ගිය රජයෙන් යෙදුවේ සම්පූර්ණ වෘත්තීය කුසලතාවයන් හෙබි. ඊට පස්සේ ඒ කියන්නේ වෛද්‍ය වෘත්තිය, ගිනි නිවාරණ වෘත්තිය, ඊට පස්සේ ගිනි නිවීම ආදී සියලුම කරුණු කාරණා මුලින් ඉඳන් අගට බලලා තමයි මේ කට්ටිය මේකට යොමු කරේ. නමුත් ඉතින් අපිට ගැටලුවක් තියෙන්නේ මේ අධිවේගී මාර්ගයේ අනුතර ස්වභාවය පෙන්නනවා නම් දැනට මේ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් රාජකාරී වල නිරත ඉන්න විශේෂකාර්ය බලකාය කිසිම සුදුසුකමක් නැති ආකාරයට තමයි මේකේ රාජකාරී වල යෙදලා ඉන්නේ. ඉතින් අපි ඉල්ලන්නේ බලධාරීන්ගෙන් මේක මම හිතන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා තාම දන්නේ නැහැ. ඉතින් අපි මේ ගැන අරුණ ජයසේකර මහත්මයාට, බිමල් රත්නායක මහත්මයාට පැහැදිලි ඉදිරිපත් කරා මේ අධිවේගී මාර්ගයේ මේ වෙලා තියෙන ව්‍යවසනය. ඉතින් මේ විවසනයේට ඇත්තම අධිවේගයේ ගමන් කරන මාර්ග ගමන් කරන කිසි කෙනෙක් මේක දන්නේ නැතුව ඇති. මොකද මුදලක් ගෙවලා අධිවේගයේ මාර්ග පිවිසිලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඊළඟ මුරපලෙන් බහැලා යන්න ඕනේ. ඉතින් මේක ඇත්තට මේ වගේ තියෙන වෙලාවක අනුතරක් සිදු වුණොත් එහෙම කොහොමද කරන්න කියන එක අපි දන්නේ නැහැ ඇත්තටම. ඉතින් මේ ගැන බලධාරීන් අපි ඉල්ලන්නේ හොයලා බලන්න අතිගරු ජනාධිපතිතුමනි. ඔබ මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න. මේ සිළු දෙනාගේ මේ තියෙන සුදුසුකම් බලන්න. බලලා ඉවරලා මේ ගැන අපි කියන්නේ අපිව මේ නැවත වතාවක් පත් කරන වගේ නැත්තම් මේ ගැන සුදුසුකම් තියන අය මේකට පත් කරන්න. ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ඒ ටික තමයි ඉල්ලන්නේ. දෙදස් 25 3යි 10 ඒ කියන්නේ ඊයේ මධ්‍යම රාත්‍රී 12ට තමයි සම්පූර්ණ මේ සේවය අවසන් කියලා මේක පාරට අපිව දැනුවත් කරේ. ඒ කියන්නේ මේ මාලිමා ආණ්ඩුවෙන් ගත්ත තීරණයක් අපි හිතන්නේ නැහැ. ඉතින් මේ මාලිමා ආණ්ඩුවක් විදියට මෙවැනි දේවල් ඇත්තටම සලකා බලන්නේ නැතුව මෙවැනි තීරණ ගන්නවා කියන්නේ මේ ඇත්තටම හරි තීරණ නෙමෙයි මේවා. මේවා ඇවිල්ලා වැරදි තීරණ. මොකද මේ ආණ්ඩුව බලයට පත් කරන සුදුසුතාවට සුදුසු යන දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම වියදම අඩු කරනවා කියලා මේ සීදුවේ කම්බි කපනවා කියලා. ඉතින් ඇත්තටම ඒ කම්බි කපන එක අවශ්‍ය වෙන සිකියුරිටි පැත්තට. නමුත් මේක ඇවිල්ලා ෆයර් ඇන්ඩ් රෙස්කියු කියන ජීවිත ආරක්ෂා කිරීම, ජීවිත ගලවා ගැනීමේ රාජකාරියට. ඉතින් මේ ඒ රාජකාරිය මුවාවෙන් මේ වගේ දේවල් කරනවා කියන්නේ මම හිතා ඇත්තම නොදැනුවත් භාවයෙන් කරන ක්‍රියාවල්. ඉතින් ඇත්තටම මේ ඉන කෝ එක හෙද නිලධාරීන් ගත්තට පස්සේ මේගොල්ලෝ වෛද්‍ය සභාවේ සම්පූර්ණ පාඨමාලා සිදු කරලා ලියාපදිංචි වෙච්ච කට්ටිය ඔක්කොම හෙද නිලධාරීන්. ඒ වගේම මේ ෆයර් ෆයිටර්ස්ලා ගත්තට පස්සේ ලෝකයේ තියෙන hazardous material, rope rescue, ඊට පස්සේ incident command control, ඊට පස්සේ operation command control, ඊට පස්සේ fire basic, ඊට පස්සේ vehicle fires, fuel fires, ඊට පස්සේ fire investigation, ඒ වගේ සියලුම දේවල් කරන පුද්ගලයෝ. හැබැයි එකක් තියෙනවා. අපි මේක මහ ජනතාවට අපි ඉදිරියේ දැනුවත් කරනවා. මේ highway accident එකක් වුණොත් අපි අනිවාර්ය නිලධාරියෙක් අපි එළියේ ඉඳලා මේක අනිවාර්යයෙන්ම ඒ අනුතරපත් වෙච්ච පුද්ගලයා ගැන සොයලා බලනවා. කොපමණ වෙලාවක් මේකට ගත වුණාද යන්නේ ඒගොල්ලන්ට? කොපමණ වෙලාවක් ගත වුණාද මේ රෝග වලට ගේන්න? මගදී දීපු ට්‍රීට්මන්ට් මොනවද? ප්‍රතිකාර දුන්නද නැද්ද? නැත්නම් මේ මරණයට හේතු වෙන කොහොමද කියලා අපි වෛද්‍යවරුන්ගෙන් අහනවා, ප්‍රශ්න කරනවා. අපි ඉල්ලන්නේ බලධාරීන්ගෙන්.
මේ අපේ ලංකාවේ ඉන්න ගිනි විශේෂඥවරු මේකට වග කියන්න ඕනේ. මොකද මේ ඇත්තටම මේ විමල් රත්නායක මහතා අනුර ජයසේකර මහත්තයලා මේව ගත්තේ ඒගොල්ලන්ගෙන් අහලාද දන්නේ මේ තීරණ ගත්තේ. මොකද මේක දෙන්න තුන් දෙනා ගන්න තීරණයක් නෙමෙයි. මාලිමාව කියන්නේ අපේ ආණ්ඩුවක්. අප කැපේ වෙච්ච ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ වැඩ තියෙන කෙලින් වැඩ තියෙන්න ඕනේ. අපි කැමති නැහැ දූෂණ වැඩවලට. අපිත් කැමති නැහැ මුදල් නාස්තියට අපි කැමති නැහැ. වංචාවට අපි කැමති නැහැ. හොරකම් කරන්න අපි කැමති නැහැ. අපි හොරු නෙමෙයි මේකේ. අපි ඇවිල්ලා ස්වච්ඡාවෙන් ලංකාවේ ඉන්න මේ අපි වගේ පුද්ගලයෝ බොහොම අඩු සංඛ්‍යාවක්. අහලා බලන්න පය ඉන්න විද්‍යුතුන්ගෙන් අහලා බලන්න. පයි බ්‍රිගේඩ් වල චීෆ් ලගෙන් අහලා බලන්න. ඇත්තම අපි හොඳ කෝස් කරලා අපි මේ හැකියාව තියෙන නිසා අපි මෙහෙම කතා කරන්නේ. නමුත් මේ වැරද්ද මින් ඉහාට වෙන්නේ නැහැ. මේක අවුරුදු 13ක් වුණා නම් මම අහනවා මාධ්‍යෙන් ඔබතුමා ගිහිල්ලා මේ හයිවේ එකක් ඇතුලේ සීදුවේ සිට සූර්යව දක්වා ඔයගොල්ලෝ ගිහිල්ලා ඒක රූපරාමුව කරන් තියනවා ඇක්සිඩන්ට් එක ඇතුළට ගිහිල්ලා. ඔයිස් කට්ටයක් කරන් තියනවාද? ඉතින් අපිට එළියට ගහලා දෙන හොස්පිටල් එකට ගහලා දෙන මිනිස්සු කොච්චරක් වෙලාවක් ඇක්සිඩන්ට් ඉඳලා ගේනවද අපි දන්නේ නැහැ. දැන් මේ අපි කියන්නේ අපි මේව දැනගෙන. ඉතින් ඇත්තටම මේක ඇවිල්ලා වෙනම මාර්ගයක්. ජාත්‍යන්තර රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් මේකේ තියෙන්න ඕනේ. ඉතින් මේ කෝස් කරු මිනිස්සු මේක ඉන්න ඕනේ. හැකියාවන් පෙන්වන්න ඕනේ. ඉතින් අපි කියන්නේ අපේ තියෙන හැකියාවන් බලලා ඒ දැන් වැඩ කරන කට්ටියගෙත් හැකියාවන් බලන්න. තියෙනවා නම් අපි ඒගොල්ලන්ට දෙමු. සුදුසුසාට සුදුසුතන දිය යුතුයි. නමුත් මේක ජනතාවට මේ අසාධාරණ කරන්න දෙන්න එපා. ගරු ජනාධිපතිතුමනි මේක අනිවාර්යයෙන්ම ඔබතුමා සොයලා බලන්න. ඔබතුමාව අපි ගොඩක් මේකට උත්සාහ දරුවා. නමුත් ඔබතුමාව කවුරුත් අපිට සම්බන්ධ කරේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අනුතරය කියන්නේ අපි ගමුකෝ වැලිපැන්න ඒරියා එකේ පුයල් බවුසරයක් අනුතරපත් වුණොත් එහෙම. ඉතින් මේ හයිවේ එකේ දෙපැත්තේ වැටවල තියෙන බව ඇත්ත. වැටෙන් එහා පැත්තේ ඉන්නේ එක පාසලක් වෙන්න පුළුවන්. නැත්තම් සිවිල් නිවාස වෙන්න පුළුවන්. පුංචි දරුවෝ සෙල්ලම් පිටියක් වෙන්න පුළුවන්. අනුතර සිදුවෙන එක කාටවත් කියන්න බෑ. ඔබට මට කියන්න බෑ. ඉතින් අනුසහිත පුයල් බවුසරයක් වගේ එකක් බ්ලාස්ටිං ඒජන්ට් එකක් වුණොත් ගින්නක් එක පෙට්‍රල් වගේ එකක්. වපසරේ කොච්චරද කියලා අපිට කියන්න පුළුවන්ද? අපේ හැකියාවන් තියෙනවා ප්‍රගුණ කරන්න ඕනේ. අපි කොහොමද මිනිස්සු රෙස්කියු කරන්නේ? අපි කොහොමද මිනිස්සුන් අනිත් කට්ටිය හොස්පිටල් ගත කරන්නේ? අපිට මොනවද අවුරුදු තියෙන සම්පත්? ඉතින් මේව එකෙක්වත් හොයලා බලලා තියෙනවද? අහලා බලන්න විද්වත් පිරිසක් දාලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ අනිවාර්ය ගින්නට ඇතුවීමට හේතු මොනවද කියලා. නොසලකිරීමත්කම නොදුනත්කම හාස්‍ය අනතුරු. අඩු ගන්න අපේ තියෙන අමාත්‍ය මණ්ඩලය මේ ගින්නේ මූලාරම්භය අපි ඇති වෙන්න පුළුවන් හේතුව මේ කිව්වේ. ලෝකේ පිළගත්තු හේතු තුනයි. නොසලකිරීමත්කම නොදුනත්කම හාස්‍ය අනතුරු. ඉතින් මේක සැලකට ගෙනවත් අඩු ගන්න මේක හරහාව කියලා හොයන්න තිබුණා. මේ ගින්නක් ඇති වෙන හේතුවක් නම් අපි මේ දාලා තියෙන්නේ මොකද්ද? අපි මේ ජොබ් එකට දාලා තියෙන්නේ ක්වොලිෆයිඩ් මිනිස්සු නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් අපි ඒගොල්ලෝ අපිට කියන්නේ ඒගොල්ලෝ ක්වොලිෆයිඩ් නැහැ බේසික් එකක් විතරයි කරලා තින්නේ කියලා. ඉතින් ඇත්තටම මේව මිනිස්සු මේකට යොදවන්න එපා. අපි කියන්නේ හෙට දවසේ වුණා අද දවසේ වුණත් මේක අනුතරේ දාන්න එපා. සුදුසුකම් තියෙන මිනිස්සුන්ව මේකට ගේන්න. ඔව් මොකද මං හිතන විදිහට මේ පෙර රජයෙන් තමයි මේක නෑ මේක මේ පෙර රජයෙන් තමයි මේ කට්ටිය අපි මේ සියලු දෙනා බඳව ගත්තේ බොහොම කල් කියලා බඳව ගත්තේ මොකද බඳව ගන්න මිනිස්සු නැති හන්ද ඒ රජයෙන් බඳව ගත්තේ මං හිතන්නේ ඒකට ඒක ඒ රජය බඳව ගන්න නැති මොකද කොළඹකේචෙන් තියලා නැති සුදුසුකම් නැති කට්ටියක් මෙතන ඉන්න බෑ කියලා වෙන්නේ නැති අපි හිතනවා එහෙම ඊට පස්සේ අපිව ගත්තට පස්සේ වියදම ගැන ඕනම් බලන්න පුළුවන් මේ රජයට මොකද වියදම අඩු කරන්න අපි එක ස්ටේෂන් එක 25ක් 26ක් වගේ රාජකාරී කරනවා අපි මේ RD එකේවත් අඩු ගානේ වෙන දෙපාර්තමේන්තුවකවත් අපි මේ වාහන පාවිච්චි කරලා නැහැ. අපි පාවිච්චි කරන්නේ ෆයර් වේකල්ස්, ඇම්බියුලන්ස් විතරයි. ඊට අමතරව අපේ කටින් ඉක්විප්මන්ට්ස් ඒ විතරයි භාවිත කරන්නේ. අපි අඩු ගානේ අංශු මාත්‍රයක ඩීසල්, පෙට්‍රල්, තෙල් සම්බන්ධව අපේ වැඩිපුර ගිහිල්ලා නැහැ. ඊට පස්සේ අපි ඕෆ් එකට අපි අපේ නිවහනට යනවා. නැවත අපි රාජකාරියට පැමිණෙනවා. අපි මේක ඇතුළේ ඉඳගෙන අඩු ගානේ ජල බිලවටත් අපි අපේ හානි කළා නැහැ. ඉතින් අපි හැම දෙයක්ම ඉතුරු කරලා තියෙනවා. ඉතින් අපි කැම ඉල්ලලා නැහැ මේගොල්ලන්. අපිට කන්න බොන්න දෙන්න කියලා ඉල්ලලා නැහැ. බලකිරීම කළා නැහැ. ඉතින් අපේ රාජකාරිය A to Z ගියානම් සටහන් දාලා ඇති හරියටම කැෂුවල්ටියක් වුණා නම් අපි ඒ යන්න පුළුවන් උපරිම වේගය පාවිච්චි කරලා අපි ඒ කට්ටියට ගිහිල්ලා අපි අරන් මේක කටයුතු කරලා තිනවා. මම ඇවිල්ලා ගුවන් හමුදා විශ්‍රාමික ප්‍රධාන බලලත් නිලධාරී PKDD විජේගුණවර්ධන. මගේ වෘත්තිය අවුරුදු 22යි. මම වෘත්තිය 22ම එයාකාෆ් ෆයර් ෆයිටින්, ඊට පස්සේ ඩොමෙස්ටික් ෆයර් ෆයිටින්, හසාඩස් මෙටීරියල්, ඊට පස්සේ රෝප් රෙස්කියු ඒ වගේ කෝස් මම කරලා තිනවා. ඉන්සිඩන්ට් කමාන්ඩ් කෝස් ඉතින් අපි ඒව කරලා තිනවා. අපි මේ වගේ ඔපරේෂන් වල ගොඩාක් වෙලා සහභාගී වෙලා තිනවා. සිංහල මුස්ලිම් කෝල්හාලිය වෙලාවේ අපි මවනැල්ලේ ඉඳන් අපි ඒක කළමනාය කරා. අපි ඒක නිව්වා. ඊට පස්සේ සිවිල් ප්‍රයිබ්‍රිගේඩ් එක අපි බාරගත්තා. යුද මේ සමයේ මොකද ජාත්‍යන්තරේ කිව්වා එයාපෝස් තමයි මේක බාර ගන්න හොඳම කෙනා කියලා. ඉතින් එයාපෝස් එකට බාර දුන්නා. අපි එයාපෝස් එකේ මේ ඉන්න ගොඩක් ඉන්නේ මේ එයාපෝස් එක නියෝජනය කළා සිවිල් ප්‍රයිබ්‍රිගේඩ් එකේ ඒ කාලේ බාරගෙන අපි වෝම් වලට ෆයර් ෆයිටින් කරා. බෝම්බත් එක ෆයර් ෆයිටින් කරා. ඉතින් අපි රජයේ මරුමස්ථාන බේරගත්තා. මහ බැංකු ප්‍රහාරයට අපි සහභාගී වුණා. අපි ඒව බේරගත්තා. ඉතින් අපි මේ තෙල් ටැංකි බේරගත්තා. අපි ඉතිහාසය අරන් බලන්න. අපි වරු කියන්නේ නෑ කාටවත්. අපි කියන්නේ ඇත්ත. ඉතින්
ඉතින් අපි සියලුම දෙනා අපි මේ එකපාරටම කිව්වා ඔයගොල්ලන්ගේ සේවය අවසන් වෙන එක දවස් 4ක් වගේ තියලා. ඉතින් අපිට මේක ඒ වෙලාවෙ ඉඳන් අපි මේ ලියුම් වලින් දැනුවත් කරා මේ සියලුම නිලධාරීන් අපි ලියුම් වලින් දැනුවත් කරා. අපි දැනුවත් කරා අනුර ජයසේකර මහත්තයාව, විමල් රත්නායක මහත්තයාව, නලින්ද ජයතිස්ස මහත්තයාව අපි අපේ සහෝදරවරු අපි දැනුවත් කරා. ඉතින් අපි බලාපොරොත්තු මේ සහෝදරවෝ අපි වැඩ කරපු රජයක ඉන්න සහෝදරවරු අපි වගේ මේ ඉන්න ලොකු හොඳ එක්ස්පීරියන්ස් තියෙන මේ පුද්ගලයෝ පිරිසක් එක්ක වැඩ කරන්න බෑ කියන්නේ අපේ රජයට ලොකු ගමනක් යන්න දුනා. අපි නිකන් කියන්නේ අපිට පුළුවන් මේ ගවර්න්මන්ට් එකේ තියෙන ඕනම තැනක ප්‍රයර් ප්‍රිවෙන්ෂන් එකක් කළා ඒ ආයතනය ගැන අපිට දෙන්න පුළුවන් ගිනි අනතුරක් නොවෙන්න අපිට කටයුතු කරලා දෙන්න පුළුවන්. ගරු සේවයක් විදියට. මොකද මේ රජය යන්නේ අපි දන්නවා බම අපි රජයට පස්තර දින කතාවක් නෙමෙයි. අපි රජයට වැඩ කරපු මිනිස්සු මේ. ඔව් අපි රජයට ගැම්මක් දෙන්න ඕන මිනිස්සු. අපි රජයට දැන් දොස් කියන්නේ නැහැ. සමහර නොදැනුවත්භාවයෙන් කරා නම් මෙවැනි වැරදි නැවත සිද්ධ කරන්න එපා. මොකද රජයට අනුශාසකත්වය දීම අපේ යුතුයකමක් අපේ රැකියාව පැත්තේ. මොකද මේ අනුශාසකත්වය මේ පය අනුශාසක පැත්තේ මේ ජීවිත බේරාගෙන අනුශාසක තත්ත්වය මේ රජයට අවබෝධ කරගන්න මම හිතන්නේ වෙන කවුරුවත් නැතුව ඇති. ඉතින් අපි මේක මේ අවබෝධ කරන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැනට මේ ඉන්න 118ක් 22ක් ඉන්නවා මෙතන. ඉතින් මේ 122 එකපාරටම අපි දොට්ට දැම්මා. අපිව දොට්ට දාන්නේ නිකන් විදියට නෙමෙයි මේ කම්බි කැපුවා හොරු ඒ වගේ කියලා. අපි අදරෙන්නේ කවුරුත් හොරකම් කරන්නේ නැහැ. මේ ඔක්කොම අදරෙන එක අපි හොරකම් කරන්නේ. අපි හොරකම් කරලා පුරුදු වෙච්ච අපි එහෙම කළත් නැහැ. අපේ ජොබ් එක අරන් බලන්න ඒ ලාභය බලන්න. ඉතින් අපි එහෙම කරනවා නම් අපි මෙතනට එන්නෙත් නැහැ. ඉතින් අතරම අපි මේ රජයේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි මේ 120 දෙනා අපිව හංගඩු ගහන්න බෑ මේ බොරු ලේබල් දාලා. ඇත්ත කතා කරමු. ඇත්ත දැන දෙමු. ජීවිතේ බේරාගමු. මේ අධිවේගී මාර්ගය අපි බේරගමු. මේ යන ජනතාව බේරගමු. මොකද ටිකට් එකක් ගෙවලා ඇතුළට යන්නේ. එළියට එන්න ඕනේ මිනිස්සු. යහතින් එන්න ඕනේ. ඉතින් අපි කැමති නෑ මේ මිනිස්සු අනුතරපත් වෙලා ජීවිතවලින් වන්දි ගෙවනවට. ආබාධිත වෙනවට. ඉතින් අවසාන වශයෙන් කියන්නේ මේ කට්ටියට ජනාධිපතිතුමාට මේක ගැන සොයලා බලන්න. අපි ඕනනම් ගෙනහැල්ලා නැවත වතාවක් මේ සම්මුඛ පරීක්ෂණයක් කැඳවන්න. එසේත් නොමැති නම් අපිට ඔය තියෙන බලෑනියක් හරි ස්ට්‍රීට් එක හරි මොකක් හරි කෙනෙක් එක්ක ඕනෑම කෙනෙක් එක්ක ඒ ස්ථාන පහේ අපිට දෙන්න මේ අපිට දෙන්න ඒගොල්ලොත් එක්ක මේ රිහර්සල් එකක් කරන්න දෙන්න. විද්වත් මණ්ඩලයේ ඉන්න ඔබ්සර්වර් කරන්න රිහර්සල් එකක් දෙන්න, ෆයර් එකක් දෙන්න, ඇම්බුලන්ස් දෙන්න. ඒගොල්ලෝ ක්‍රූ එක එන්න කියන්න. අපිත් ක්‍රූ එක දෙන්න ඕන ස්ටේෂන් එකේ. අපිත් රිහර්සල් කරලා පෙන්නන්න. විද්වත් මණ්ඩලේ තෝරන්න කවුද මේකේ ඉන්න නොලෙජ් එක තියෙන කෙනා, කවුද නොලෙජ් එක නැති කෙනා. වෛද්‍ය මණ්ඩලයත් ඒ වගේමයි. ඒගොල්ලන් කාර්යභාරය මේව මේ නිකන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. රිහර්සල්ස් අපි හැමදාම කරනවා. නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරනවා. ඒගොල්ලෝ කොච්චර ප්‍රැක්ටිස් කරලා අපි දන්නේ නැහැ. අපි ඒකයි කියන්නේ. රස්සාව නැතිව පෞල් සමාජිකයන් 10කට දෙන කපාසුදාර මම බල්ලත් නිලධාරියක සිරිබද්දන මම ශ්‍රී ලංකා යුද හමුදායේ වසර 24ක් සේවය කළා තමයි. නර්සිං ඔෆිසර් කෙනෙක් වශයෙන් සේවය කළා. අත්දැකීම් එක්ක තමයි රත්නලංකායක හරහා අපි පයන් රෙස්කියු ජීවිත ගලවා ගැනීම හා ගිනි නිවීමකට සම්බන්ධ වුණේ 2024 3/11 දින. එතෙක් ඉඳලා අපි වසර කාලයක් ඉතාමත් විශිෂ්ට ලෙස අපි ජාත්‍යන්තර පිළිගත් නීති රීතීන් අනුව අපි පුහුණු කණ්ඩායමක් ලෙස විශේෂයෙන්ම අපේ දැන් පය ටීම් එක ගැන අපේ කතා කර අපේ සහෝදරයා විජේ ගුණවර්ධන මම කතා කරන්නම් අපේ මෙඩිකල් ටීම් එක ගැන. අපේ සියලු ඉන්නේ හෙදල් නිලධාරීන් වසර 3ක ඩිප්ලෝමාවක් හෝ වසර 4ක ඩිග්‍රියක් උපාධියක් ගත්ත පිරිපුන් හෙද සායනික සහ ප්‍රායෝගික පුහුණුව ලැබපු වෛද්‍ය සභාවේ සහ හෙද සභාවේ ලියාපදිංචි ලෝකෙම පිළිගත් වෘත්තීය කණ්ඩායමක් තමයි ඉන්නේ. අපේ හෙද සහායකනුත් ඉන්න ඔයගොල්ලොනුත් වසර 22ක් අපිත් එක්ක වසරක මෙඩිකල් කෝස් එකක් කරලා යුද බිමේදී මේ 30 අවුරුදු යුද්ධයේදී සක්‍රීයව දායක වෙච්ච විශිෂ්ට සේවයක් කරපු පිරිසක්. ඒ වගේ අපේ ගිලන් අතර යදුරෝ ඉන්නේ. ඒ අයත් වසර 22ක කාලයක්ම ගිලන් අතර යදුරන් වශයෙන් පුරුදු වෙච්ච, පුහුණු වෙච්ච, එයාලටත් හදිසි ප්‍රතිකාරයක් සඳහා සහාය දෙන්න පුළුවන් විශිෂ්ට දැනුමකින් යුතු කණ්ඩායමක් තමයි හිටියේ. ඉතින් ඒ වගේ අපි මේ ගිනි නියමයක සහ අපේ ගුවන් හමුදා, නාවික හමුදා, පොලිසිය හිටියා. අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිසියත් අපේ මෙඩිකල් ටීම් එකේ හිටියා. සියලු දෙනා මේ සන්නද්ධ සේවාවල සේවය කරපු පිරිසක් ඉතාමත් විශිෂ්ට ලෙස සේවය කරා. අපි මේ විශේෂ කාර්ය බලකාය අපි හොඳ නැතේ පහත් කරනව නෙමෙයි. ඔවුනුත් විශිෂ්ට සේවයකට සඳහා කැප වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් මේ පයන් රෙස්කියු ජීවිත ගලවා ගැනීම හා ගිනි නිවෙන් වංශයට නෙමෙයි ඔවුන් විශිෂ්ටව. ඔවුන්ට පුළුවන් උඩු මේව අල්ලන්න, පාතාලේ මාර්ග ගන්න ආරක්ෂක කටයුතු. අපි කියන්නේ ඔවුන්ව යොදා ගන්න ඒ කටයුතු වලට ඔවුන්ට සෑහෙන වියදමක් දරලා තමයි මේ පුහුණුව දෙන්නේ. අපේ විශේෂ බලකාය වගේ ඔවුන්ගෙන් ගන්න පුළුවන් පුහුණුවට අදාළ සේවය ගන්න. මේ නැත්තම් මේ දූෂිත නිලධාරීන්ගේ ටීම අහලා අනවශ්‍ය දේවල් වලට යොමු කරලා මේ මිනිස්සු හැල්ලුවට ලක් කරන්න එපා කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ පාරණ ඉදිරිපත් කරා.
මහා මාර්ග අමාත්‍යතුමාට සහ එතුමාගේ ලේකම්තුමෙක් කරා ඉදිරිපත් කර අපි සාකච්ඡාවකට ඉල්ලුවා. අපිට අවස්ථාවක් දුන්නේ නැහැ. අරුණ ජයසේකර ජෙනරල් අරුණ ජයසේකර අපි අදිටනේ සභාපතිතුමාට දැනුවත් කරා. ඊළඟට ආරක්ෂක ලේකම්තුමාට දැනුවත් කරා. ඊට පස්සේ අපි නලින්ද ජයතිස්ස ඇමතිතුමාට දැනුවත් කරා සහ විමල් රත්නායක ඇමතිතුමාට දැනුවත් කරා. සියලුම දෙනාට රජය දැනුවත් කරා. නමුත් කවුරුත් අපිට ඇහුම්කන් දෙන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. සමහර ජනාධිපතිතුමා මේක දන්නව නැති වෙන්නත් පුළුවන්. අපි කියන්නේ අපි මේකෙන් ඉවත් වුණත් කමන්නේ අවුරුද්ද කටමුල තියාගෙන අපේ දරු පවුල් අපහසුතාවයට පත් කරගෙන තමයි මේක කරේ. නමුත් අපි ඒ ඉවත් කිරීමට වැඩි අපි බලන්නේ මේ ජාත්‍යන්තර විශේෂ ප්‍රභූ පුද්ගලයෝ මේ හදිවියගේ මාර්ගයේ ගමන් කරන ඇවිල්ලා ඊළඟට පිටරට ඉඳලා එන සංචාරකයෝ ගමන් කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව දෙන්න පුළුවන් ජාත්‍යන්තර නීතියක් තියෙනවා. ෆයර් ඇන්ඩ් රෙස්කියු ටීම් එකේ ඉන්න ඕන සමාජික මොන වගේ සුදුසුකම් තියෙන්න ඕනද කියලා. අන්න ඒව හොයලා බලන්න. නැත්තම් ජාත්‍යන්තර තරයේ කෙනෙක්ට හරි විදේශියෙක්ට හරි අනතුරක් කියලා වුම නඩුවක් දැම්මොත් අපේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ අපකීර්තියටපත් වෙන්න පුළුවන් මේ වගේ ටීම් එකකට දාලා තියෙන සුදුසුකම් නැති කට්ටිය කියලා. ඔවුන්ට විශේෂ රාජකාරියක් ගොඩක් දුරට කියන්නේ ඔය පෑලියගොඩ අධිවේගී මාර්ගයේ ඉඳලා කටුනායක යනකම් තඹ කම්බි කපන ප්‍රශ්නයක්. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ආරක්ෂාව සපයා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක මේ ජීවිත ගලවා ගැනීම හා ගිනි නිවීම සහ සම්බන්ධ කරලා මේක පටලවාගෙන අනාගන්න එපා, නාගන්න එපා. ඒකෙන් වෙන්නේ මේ අපි පත් කරන්න අපි ඇතුළු සීලු දෙනා සහයෝග දුන්න විශ්වාසය තිබු ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම කවුරු හරි දූෂිත නිලධාරීන් නොමගයවලා මේ හරි තොරතුරු ඉදිරිපත් නොකර තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි අපි ඒව පැහැදිලි කරන අවස්ථාවක් ඉල්ලුවා කීප විටක් අපිට පැහැදිලි අවස්ථාවක් දුන්නේ නැහැ. ඒක තමයි තියෙන එකම කනගාටුවට කරුණ. අපි කිල්ලා සිටින්නේ අපි නොගත්තත් කමන්නේ මේ සුදුසුකම් ගන්න පුද්ගලයෝ ටිකක් දාලා මේ අධිවේගී මාර්ගයේ යන පුද්ගලයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාගේ විදේශ නියෝජිතයෝ ඉන්න පුළුවන් විදේශ ප්‍රභූවරුන් ඉන්න පුළුවන් ඔවුන් සියලු දෙනාගේ සහ අපේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ සම්බන්ධව අධිකාරී ජනතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.